Nam මොකද? අන්සනී පියාසලා ඉන්නේ. අනේ අම්මෝ. මෙච්චර බල තියාගෙන ඉඳුනේ කරම පුදු. මාගේ කඩේ වැටුනේ නැති? නෑ. අම්මේ පාර විශ්වාසු නැති කරේකට තමයි. අම්මෝ. ඔව් දැක්ක ගමන් දෙන්නේ ටිකක්. يعني කොහොමද දැන් ඔබ හදා අපි අර හරියට අපේ බාල්ලාගාරික මිනිස්සු ගන්නවා අනේ අක්කෝ ඉස්සරහින් මේ හදාගත්ත විදිහ හඳුනු يعني සැලුන් එකකට ගියා සැලුන් එකකට ගියා පස්සාරවන්න කිව්වා එකක් විද්දා එතකොට මෙහෙම වුණා අනිත් එක විද්දා එක මෙහෙම මේ පොඩි උන් ඉන්නෝනේ ඒකනේ අප අහන්න විදියක් නැත්තේ ඒක අපට මේ වත්තේ දීජ විදග විදගන්න වටිනවා මේ දැයි ඊට පස්සේ මේ මහත්යේදී කැමතිද මේ හැදේට මහත්ය දාලා කියන්නේ දෙපැත්ත ලොකු වැඩි කියනවා අයියා තියලා ඒ මොන මොඩේද ඒවත් දාලා යන වෙච්චල සැපේව දැන් මාසකට ඉවිලා ඒක මහරුර නේද ඈ සෑහෙන වීදමක් ගන්නේ දිලි ආයිතාල එමිණියට ලංකාවට එන්න හම්බෙන්නේ මේ දෙක මෙයින්ටේන් කරන්න වෙනවා අනේ ඔව් ඒක තමයි ජෝදාලේ මේ සෑහෙන වීදක් කරලා හදාගත්ත කොහොමද හදාගත්ත ආයි නෑ මම බියුහන්ස මාර්ට් එකේ දීලා අසන්න අනේ ඔව් මගේ අම්මෝ බිලිහන්ස පාලි මොන මලිනවද ඒක නැදවත් ගිහින් බිලිහන්ස පාලි මොකක්ද අර වාලේ බඩුව ඔව් මට ඉතරයි තේරුනේ ඔව් අපේ මහත්තයාට තේරිලා තිබුණා ගෙවල්ලාගේ ඔව් තාපොට්ටෙන් අපිට දෙනවා මෙයාගේ මහත්තයා බොරු මේ කවතියන්න වටින්නේ ඈ ඉන්නේ නම් 10ට ගන්නේ ඔව් බෑ කීටගෙන කාලා වාදක් මේ වගේ පාස්සා හදාගන්න බැරි නෑ මගේ නම් පස්ස හදාගන්න බැරි නෑ මගේ හැම වෙලට හදාගන්න බැරි පොඩි හරි ලස්සන නිර්මාණයක් ඇත්තටම මේ මට මේ මෙතුමිය මාත් එක්ක මෙතුමිය කොයිද කලින් අවුරුදු 20කට සහභාගී වුණා. එතෙන්දී අපි මම ඉදිරිපත් මේ කියන්නේ පොඩ්ඩක් ඇයට උදව් කළා. ඒ අපේ එක Facebook දාලා තිබුණා. මම හිතන්නේ 5000කට අධික පිරිසක් මේ නරඹලා තිබුණා මේ Facebook වාර 5000ක් විතර. මීට වඩා කියන්නේ තව ටිකක් ඒවා කිව්වා. තව ටිකක් ඒවා කළා. දැන් ඒ ටික මෙතන කරන්න බෑ මොකද අපේ කුංචි උන් ගොඩක් මෙතන අපි දිහා බලාගෙන ඉන්නවා. හොඳයි අපි තවත් බලමු ඉන්නවද කියලා විවිධ